මූවී ගුරුවෙල්ගේ channel එකට ආව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම ඔයාලට ගෙනාවේ ඉස්සර නිවාඩු කාලේ අපිව හිනාවෙන් පුරවපු සුපිරි ළමා චිත්‍රපටයක් අරගෙන. ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති මේ මූවී එක මොකක්ද කියලා. මේ මූවී එකේ නම තමයි Diary of a Wimpy Kid කියන්නේ. මේ මූවී එක බලපු නැති කෙනෙක් නැතුව ඇති. ඉතින් මම මේ මූවී එක ගෙනාවේ ඔයාලව ඉස්සර ඉස්කෝලේ නිවාඩුවට ආයෙමත් අරගෙන යන්න හිතාගෙන. ඉතින් කතාවට සෙට් වෙන්න කලින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතාව ඕන නැහැ. අපි යමු අද අපේ කතාව පැත්තට. ඕන්න ඉතින් අද මූවී එක පටන් ගන්නදී මම අපිට පෙන්නනවා මේ කතාවේ කතානායකයව. මේ ඉන්නේ ග්‍රෙග්. ග්‍රෙග් අද තමයි යාගේ ඉස්කෝලේට යන පළවෙනි දවස. මෙයා මෙහෙම උදෙන්ම ඇහැරවන්නේ රොඩ්රිග්. මෙයා තමයි ග්‍රෙග් ඉන්න ඒකම වදකාරයා. මේ ඉන්නේ ග්‍රෙග්ගේ අයියා. ඉතින් මෙතනදී රොඩ්රිග් නිදාගෙන ඉන්න ග්‍රෙග්ව ඇහැරවලා කියනවා ඉක්මනට නැගිටින්න අද තමයි ඔයා ඉස්කෝලේට යන පළවෙනි දවස. දැනටමත් ඔයාට හොඳටම පරක් වෙලා තියෙන්නේ කියලා. මේක අහපු ගමන් ග්‍රෙග් හොඳටම කලබලලා ඉස්කෝලේ යන ලෑස්ති වෙනවා. ඒත් එකම කලබලේ ලෑස්ති වෙන ග්‍රෙග්ගේ සද්දය ඇහිලා ග්‍රෙග්ගේ තාත්තා අහනවා මොකද මේ කලබලේ කියලා. කාලි සමතන් දෙන ගමන් ඉඳපු ග්‍රෙග් මෙතනදි කියනවා මම මේ ඉස්කෝලේ යන ලෑස්ති වෙනවා. දැනටමත් හොඳනම් පරක් වෙලා තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ග්‍රෙග්ගේ තාත්තා ග්‍රෙග්ට කියනවා ඔයාට පිස්සුද? තාම පාන්දර 4යි කියලා. රොඩ්රිග් ග්‍රෙග්ව ඇහැරවලා ටොපියක් තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වනවා මේගොල්ලන්ගේ සද්දෙට ග්‍රෙග්ගේ අම්මටයි මල්ලිටයිත් ඇහැරිලා. ඉතින් මේ වඩාගෙන ඉන්න මල්ලිගේ නම තමයි මැනි. ඉතින් මේ සද්ද නිසා මල්ලිටත් ඇහැරිලා. ග්‍රෙග් ඊට පස්සේ අම්මටයි තාත්තටයි කියනවා රොඩ්රිග් තමයි මට මෙහෙම කරේ. එයා මගේ ඕරලෝසුවේ වෙලාවත් වෙනස් කරලා කියලා. ඉතින් මේ කට්ටිය රොඩ්රිග්ගේ කාමරයට ගිහලා බලද්දි නම් මේගොල්ලෝ දකින්නේ රොඩ්රිග් හොඳටම නිදාගෙන ඉන්න විදිය. මෙතනදී අම්මලා කාමරෙන් ගිහලා ගියාම පේන්නනවා රොඩ්රිග් එන කූප්ප හිනාවකුත් දානවා කියලා. අම්මලත් ඉතින් ග්‍රෙග්ට බැන බැන මෙතනින් එළියට යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහුවෙනිදා ග්‍රෙග් ඇහැරිලා ආයෙමත් ඉස්කෝලේට ලේස්ති වෙන්න. රොඩ්රිග් තමයි මෙයාව ඉස්කෝලේට යන එක කරගෙන යන්නේ. රොඩ්රිග් මෙයාව ඉස්කෝලේට දාන කලින් මෙයා ග්‍රෙග්ට ඉස්කෝලේ ගැන පොඩි උපදේශ ටිකකුත් දෙන්න අමතක කරන්නේ නැහැ. මොකද රොඩ්රිගුත් පොඩි කාලේ ගිහින් තියෙන්නේ මේ ඉස්කෝලේටම තමයි. ඉතින් රොඩ්රිග් කියනවා වැඩි දෙයක් නැහැ. අවුරුද්දක් දිවල ජීවිතේ බේරගන්න එන්න පුළුවන් වුණොත් ඒකම ලොකු දෙයක් කියලා. ඉතින් මේක අහපු ගමන් ග්‍රෙග් පොඩක් ගෑස්සිලා වගේ යනවා. කොහොම හරි ග්‍රෙග් ඔන්න ඉස්කෝලේට යනවා. ග්‍රෙග් මෙතනදී දකින්න ලැබෙනවා අමුතු අමුතු જાතියේ පොරවල් මේ ඉස්කෝලේ ඉන්නවා කියලා. ග්‍රෙග් එයා ඉගෙන ගන්න ක්ලාස් එකට ගියාම එයාට එයාගේ පරණ යාළුවව හම්බ වෙනවා. මෙයාගේ නම තමයි රාවුලි. මෙයා පොඩක් අමුතු ට්‍රැක් ඩයල් එකක්. ඊට පස්සේ අපිට පේනවා කතාවේ කතානායකයා රාවුලි ග්‍රවුන්ඩ් එකට වෙලා එයාගේ ජනප්‍රියත්වය ගැන පොඩි කතාවක් වෙවි ඉන්නවා කියලා. ඉතින් ග්‍රෙග්ට නම් ඕන වෙලා තියෙන්නේ මේ ඉස්කෝලේ ඉන්න ජනප්‍රිය චරිතයක් වෙන්න. ඉතින් මේ කතාව අතරතුරදී මෙතනට කඩාගෙන වදිනවා මෙයාලගේ ක්ලාස් එකේ කොල්ලෙක්. මිනිහගේ නම ෆ්‍රේග්ලි. මෙයාව දැක ගමන් නම් අපිට පේනවා මෙයා පොඩක් ආමුතු පොරක් කියලා. ටික වෙලාවකින් මෙතනට මෙයාලගේ කෝච් කාර්යය ඇවිල්ලා මේගොල්ලන්ව ටීම් දෙකකට වෙන් කරනවා. හැබැයි ටිකක් අසාධාරණ විදිහට තමයි මෙයා මේ ටීම් දෙක බෙදන්නේ. මොකද කිව්වොත් මේ කෝච් කාර්යය තඩිය ටික එක පැත්තකට දාලා පොඩි උන් ටික අනිත් පැත්තකට දාලා තමයි මේ ටීම් දෙක හදන්නේ. ඉතින් කෝච් මේ ටීම් දෙකට නම් දෙකක් වෙන් කරනවා. ඒ තමයි ෂර්ට් තියෙන අය සහ ෂර්ට් නැති අය විදියට. ෂර්ට් තියෙන අය තමයි තඩියෝ සෙට් එක. ෂර්ට් නැති අය තමයි හිච්චෝ සෙට් එක. ඉතින් මේ ග්‍රෙග් ඇතුළු හිච්චෝ ගෑන් එකේ තියෙන්නේ තඩියොන්ගෙන් බේරලා දුවන්න. ඕන ඉතින් තරගය පටන් ගන්නවා. මෙතනදී තත්ත්වය එන්න අවුල් කියලා දැනගනිද්දි ග්‍රෙග්ුයි රාවුලි හෙමින් සැරේ මෙතනින් මාරු වෙනවා. මෙතනදී අපිට තව හිච්චි කොල්ලෙක්ව පේනනවා. ඩයල් එකගේ නම තමයි චිරාග්. චිරාග් මෙතනදී තඩියොන්ගෙන් බේරෙන පට්ට ගේමක් දෙනවා. හැබැයි යාටත් ඒක කරගන්න නම් බැරි වෙනවා. මෙයා මෙතන ඉන්න තඩියොන්ට අහු වෙනවා. හිච්චි කොල්ල නිකන් ආලියෝ සෙට් එකට අහුවෙච්ච නාරි පැටියෙක් වගේ චෝප්ප වෙලා යනවා. ඊට පස්සේ අපිට වෙන්නවා අපේ ඩබලව. මේ දෙනා පැත්තකට වෙලා කයියක් ගහගෙන ඉන්නවා. මෙයාලා වගේ මෙතන තව ගෑනු ළමයෙකුත් ඉන්නවා. මෙයාගේ නම තමයි ඇන්ජි. මෙයාගේ කතාවෙන් අපිට පේනවා මෙයා හැමතිස්සෙම පොත් කියවන්න කැමති ටිකක් පඬිත කෙල්ලෙක් කියලා. කෙල්ල නම් ඉතින් කොහොමද පඬිතයිනේ. මේ දෙන්නට මේ කෙල්ල වැඩි සෙට් වෙන්නේ නැති නිසා ග්‍රෙග් රාවුලි මෙතනින් මාරු වෙලා යනවා. මේ දෙන්න මෙතනින් යද්දි දකින්නවා පොළොවට ඇලවිලා තියෙන පොඩි චීස් පෙත්තක්. ග්‍රෙග් මේක අල්ලන්න යද්දිම චිරාග් මෙතන ඇවිත් කියනවා
ඕක අල්ලන්න එපා කියලා මේ චීස් කෑල්ල එක්ක ගෙතුණු කතාව කියන්න පටන් ගන්නවා. මේ චීස් කෑල්ල මෙතන වැඩිලා ඒක එක තැනම කාලයක් ගත වෙනකන් තිබිලා තියෙනවා. දවසක් මේ ඉස්කෝලේ ඉන්න ළමයෙක් මේ චීස් කෑල්ල අල්ලලා තියෙනවා. ඉතින් මේක අල්ලපු වෙලේ ඉඳලා අනිත් ළමයි මේ ළමයාව කොන් කරලා තියෙනවා. ඉතින් මෙයා මේකෙන් බේරෙන්න නම් මේ ළමයා තව ළමයෙක්ව අල්ලන්න සිද්ධ වෙනවා. මෙයා තව කෙනෙක්ව අල්ලපු වෙලේ ඉඳන් ඒ අල්ලපු ළමයව අනිත් ළමයි කොන් කරන්න පටන් ගන්නවා. මේක නිකන් අල්ලන සෙල්ලමක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා. අන්තිමට මේක ජර්මන් ශිෂ්‍යයෙක් දක්වා පැතිරෙන්න පටන් ගනිද්දි ළමයි මෙයාව කොන් කරද්දි මේ ළමයා ඉස්කෝලේ යන තාත්තරම්පත් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි චීස් කෑල්ලේ කතාව. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ අපිට පේන්නනවා ග්‍රේග් කොල්ලයි රැවුලි කෑන්ටිමට එනවා. හැබැයි මේ ඩබරට කෑම කන්න වෙන්නේ බිම ඉඳගෙන තමයි. ඉතින් මේගොල්ලෝ ඉන්න තැනට එනවා අර විකාර ඩයල් එකත්. පොරොනම් හැසිරෙන ටිකක් අප්‍රසන්න විදියට. ඒ සීන් එකෙන් පස්සේ අපිට පේන්නනවා ග්‍රේගුයි රවුලි ඉස්කෝලෙත් ඉවර වෙලා ගෙදර එනවා කියලා. එතකොට මෙතන රොඩ්රික් එනවා. රොඩ්රික් කියන්නේ රොක් මියුසික් වලට පට්ට මාස ඩයල් එකක්. මට පොඩියට හදපු බෑන්ඩ් එකකුත් තියෙනවා. මේ බෑන්ඩ් එකේ තමයි ලෝඩඩ් ඩයිපර්. ඊට පස්සේ අපිට පේන්නනවා ග්‍රේගුයි රවුලි රොඩ්රික්ගේ කාමරේට ගිහලා මොනවද හොයනවා කියලා. මේ මොකද්ද මේ? ඇත්තටම රොඩ්රික්ගේ කාමරේ මෙයාලා හොයපු දේ මෙයාලට හම්බෙනවා. මෙයාලා හොයලා තියෙන්නේ රොඩ්රික්ගේ ඉස්කෝලේ වසර අවසාන පොත. මෙතන මේ පොත බල බල ඉද්දි රොඩ්රික් මෙතන එනවා. කෑ ගහගෙන එන රොඩ්රික්ගෙන් මේ දෙන බොහොම මාරුවෙන් තමයි බේරෙන්නේ. ග්‍රේග්ගේ කාමරේ දොර වහ ගන්නවා. රවුලිත් මෙතනින් ෂේප් එකේ මාරු වෙනවා. රොඩ්රික් ග්‍රේග්ගේ කාමරේට ඉස්සරහට වෙලා ග්‍රේග් කොයි වෙලේ හරි එළියට එනකම් බලාගෙන ඉන්නවා. ග්‍රේග් ෂේප් එකේ දොර යටින් පහත් වෙලා රොඩ්රික් ඉන්නවද කියලා බලනවා. රොඩ්රිකුත් මේක අතාරින්න පාඩක් නම් පේන්නේ නැහැ. ඒක නිසා ග්‍රේග්ගේ කාමරේම හිර වෙලා තමයි ඉන්න සිද්ධ වෙන්නේ. ටික ටික වෙලාවක් ගත වෙනවත් එක්කම ග්‍රේග්ට පොඩි අකරතැබ්බකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ග්‍රේග්ට මේක ඉවස ගන්න බැරි මෙතන ග්‍රේග් සඩනකට ලෑස්ති වෙලා කාමරෙන් එළියට එනවා. බලන්න නම් මෙතන රොඩ්රික් නැහැ. එයාගේ සපත් දෙක විතරයි මෙතන තියෙන්නේ. මේක දැකලා සතුටට මෙයා වොෂ්රූම් එකට ඇවිත් වැඩේ කරන්න පටන් ගන්නවා. මෙයා වැඩේ කර කර ඉද්දි එතන හැංගිලා ඉඳපු රොඩ්රික් එකපාරටම පැනලා ග්‍රේග්ව බය කරනවා. සැපට වැඩේ කර කර හිටපු ග්‍රේග්ගේ හිත හොඳටම බය වෙනවත් එක්කම රොඩ්රික්ට හේනම චාටර් සිද්ධියක් තමයි සිද්ධ වෙන්නේ. මේ කෑ ගහලා ඇහිලා මෙතනට රොඩ්රික්ගේ ආම්මත් එනවා. ඉතින් මේ වෙච්ච දෙයට මාට්ටු වෙන්නේ ග්‍රේග් කොල්ලා. ඉතින් මේ දේ නිසාම ග්‍රේග් යාම ග්‍රේග්ට පනිෂ් කරනවා. එයාට මුළු වොෂ්රූම් එකම අස් කරන්න සිද්ධ වෙනවා. ඒ සීන් එකෙන් පස්සේ ඊළඟ අපිට පෙන්වන්නේ ග්‍රේග් සහ රවුලි ඉස්කෝලේ ඉන්න සීන් එකක්. මේ දෙන්නා ඉස්කෝලේ ඇවිත් කතා කරන්නේ ඉස්කෝලේ ඉන්න ජනප්‍රියම කෙනා වෙන්නේ කොහොමද කියලා. මෙතෙන්ට එනවා ග්‍රේග්ගේ ක්ලාස් එකේ ඉන්න ගෑනු ළමෙක්. මෙයාට කියන්නේ පැටි කියලා. මේක නම් මාර පඬිත කෙල්ලෙක්. ඉතින් මං කලිනුත් කිව්වේ කෙල්ලෝ ඉතින් කොහොමත් පඬිතයිනේ. මේ කෙල්ලට අපේ ග්‍රේග් එක පොඩි ඇරියස් එකක් තියෙනවා. මොකද ග්‍රේග් පොඩි කාලේ මේ කෙල්ලට සෑහෙන්න විහිළු කරලා තියෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ග්‍රේග් කොල්ලා මේ පන්තියේ ප්‍රසිද්ධ වෙන්න මොකක් හරි දෙයක් කරන්න ලෑස්ති වෙන විදිය. ඉතින් කොහොම හරි ග්‍රේග් සහ රවුලි කතා කරලා ඉස්කෝලේ තියෙන රෙස්ලිං කණ්ඩායමට බැඳෙන්න තීරණය කරනවා. ග්‍රේග් රෙස්ලිං එහෙම බලන කෙනෙක් නිසා ග්‍රේග් හිතන්නේ ග්‍රේග්ට මේක හරියම ලේසි වැඩක් වෙයි කියලා. හැබැයි පොර දන්නේ වීඩියෝ ගේම්ස් වල තියෙන දේවල් විතරයි. ඉතින් අපිට පෙන්නනවා මෙයාලගේ කෝච් කාර්යය මෙයාලගේ බර අනුව ටීම් දෙකකට ආයෙමත් වෙන් කරනවා. මෙතනදී කෝච් පොඩි වැඩ කෑල්ලකුත් දාලා තමයි වැඩේ පටන් ගන්න හදන්නේ. ඉතින් මෙතනදී මුලින්ම ෆයිට් කරන්නේ සෙට් එකේ පොඩි මවුන් දෙන්න. ඒ තමයි ග්‍රේගුයි අර හොඳනම ට්‍රැක පැනපු ෆ්‍රේග්ලි කියන කොල්ලයි. ඉතින් ඕන කොහොම හරි ෆයිට් එක පටන් ගන්නවා. ඉතින් අපේ ග්‍රේග් කොල්ලට මෙතනදී පන්තේ ඉන්න මෙලෝ කරහක් නැති ඩයල් එකකින් හොඳටම කන්න සිද්ධ වෙනවා. ග්‍රේග්ට ඉතින් වෙන්නේම ওই වගේ දේවල් තමයි. කොහොම හරි පහුවෙනිදා ග්‍රේග් හොඳටම කෑම කාලා ආයෙමත් රෙස්ලිං වලට එනවා. ඉතින් මේ පාර ග්‍රේග්ට ෆයිට් කරන්න සිද්ධ වෙන්නේ අර පැටි කියන පඬිත කෙල්ලත් එක්ක. අනේ ඉතින් කලින් වගේම තමයි. අපේ ග්‍රේග් කොල්ලට පැටිගෙන් හොඳටම කුටි කන්න සිද්ධ වෙනවා. මෙතනට එනවා අර ඇන්ජි කියන කෙල්ල. ඇන්ජි මෙතන ෆයිට් කරන එකේ ෆොටෝ එකකුත් ගහ ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා මේ ෆොටෝ එක පාත්තරේ මූල් පිටුටක් දාලා. ග්‍රේග්ට වෙන්නේ වසලැජ්ජාවක් තමයි. ඒ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්නනවා ඊට පස්සේ දවසේ හැලොවින් දවසක් උදා වෙලා කියලා. ඉතින් ග්‍රේගුයි රවුලි හැලොවින් එකට ගැලපෙන විදිහට ඇඳුනුත් ඇඳගෙන. මොකද හැලොවින් එකට ගෙවල් වලට ගියාම පොඩි ළමයින්ට ටොෆි චොකලට් වගේ දේවල් ලැබෙනවා.
ඉතින් අපේ ඩබල් මැප් එකකුත් අරගෙන යන්න ඕන තැන් ලකුණු කර කර ඉද්දි රොඩ්රික් මෙතනට එනවා. මෙයා මෙතනට ඇවිත් මැප් එකත් අරගෙන තැනක් පෙන්නලා මෙතන ගොඩක් භයානකයි මෙතනට කියපු කෙනෙක් ආපහු ආවේ නැහැ. ඉතින් මෙතනට යන්න හිතන්නවත් එපා කියනවා. ඉතින් අපේ ඩබල් මේකට හොඳටම බය වෙනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නට ටොෆි චොකලට් එකතු කරනවා කියලා හිතාගෙන පිටත් වෙලා යනවා. මේ දෙන්නට ගෙවල් වලින් මදි නොකියන ටොෆි චොකලට් නම් ලැබෙනවා. මෙහෙම මේ දෙන්න යද්දී වදකාර කොල්ල සෙට් එකක් ඇවිත් ග්‍රේග්ටයි රවුල්ට කරදර කරන්න පටන් ගන්නවා. ඉතින් කට පියාගෙන ඉන්න බැරි ග්‍රේග් කියනවා අපි ඔයාලගේ වාහනේ නම්බර් එක පොලිසියට කියනවා කියලා. ඉතින් මේක ඇහිච්ච අර කොල්ල සෙට් එක මේ දෙන්නගේ පැත්තට පාන්නන්න පටන් ගන්නවා. ඉතින් ග්‍රේගුයි රවුලි දුවගෙන ගිහින් ග්‍රේග්ගේ ආච්චිලා ගෙදර හැංගුණත් මේ කොල්ල සෙට් එක නම් මේ දෙන්න එනකන් එළියට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම ඉඳලා බෑරිම තැන ග්‍රේකුයි රවුලි ගරාජ් එකේ තිබ්බ තනකොළ කපන මැෂිමකුයි වැකුම් ක්ලීනර් එකකුයි අරගෙන අර කොල්ල සෙට් එක බය කරන්න කියලා හිතාගෙන ඒ කොල්ල සෙට් එක ඉන්න තැනට යනවා. ඉතින් මේ වෙලාවේදී ග්‍රේගේ අතේ තියෙන තනකොළ කපන මැෂින් එකෙන් අර කොල්ල සෙට් එක ආපු වාහනේ වැදිලා වාහනේ ටිකක් ඩැමේජ් වෙනවා. ඉතින් මේකට කේන්ති කිය අර කොල්ල සෙට් එක ආපහු ග්‍රේග්ගේ රවුලිගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඉතින් ඔහම දුවගෙන ගිහින් ග්‍රේගුයි රවුලි එනේ අර රොඩ්රික් කියපු භයානක පැත්තට. ඉතින් මේ වෙලාවේදී මේ දෙනා බය වෙනවා වගේම අර කොල්ල සෙට් එකත් හොඳටම බය වෙනවා. මේ සිද්ධිය නිසා අපේ ග්‍රේග්ටයි රවුල්ටයි මේ කොල්ල සෙට් එකෙන් නම් බේරෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඒ කොල්ල සෙට් එක බය වෙලා තියෙන්නේ අර ඉස්කෝලේ ඉන්න ට්‍රක පැනපු කොල්ලා ෆ්‍රෙග්ලිට. ඉතින් ඔය ඔක්කොමත් වෙලා ගෙදරට එන ග්‍රේග්ටයි රවුල්ටයි තවත් අකරතැබ්බකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැමදාම ග්‍රේග්ගේ තාත්තට කරදර කරන්න කොල්ල සෙට් එකට ගහන වතුර බාල්දියක් ග්‍රේග්ගේ තාත්තා සූදානම් කරගෙන ඉන්නවා. ඉතින් මේ ඇවිත් තියෙන ඒ කොල්ල සෙට් එක කියලා හිතාගෙන ග්‍රේග්ගේ තාත්තා වතුරකින් මේ දෙන්නට දමලා ගහනවා. මුන් දෙන්නට වෙන්නෙම අකරතැබ්බ තමයි. මේ සිද්ධිය එතනින් කට් කරලා අපිට පෙන්නනවා ඉස්කෝලේ අලුතෙන් ආරක්ෂක කණ්ඩායමක් බඳව ගන්නවා කියලා. ඉතින් ග්‍රේගුයි රවුලි මේකට බැඳෙනවා. ග්‍රේග්ට කොහොමත් ඕන වෙලා තියෙන්නේ පන්තින්නේ ප්‍රියතම කෙනා වෙන්නනේ. ඉතින් මෙයාට මේකත් එක්කම ලොකු වගකීමක් පැවරෙනවා. මෙයාට පැවරෙන වගකීම තමයි පොඩි ළමයි සෙට් එකක් බලා ගන්න එක. ඉතින් ග්‍රේගුයි රවුලි පොඩි ළමයි එක්ක පාරෙද්දි මෙයාලා දකිනවා අර කලින් දවසේ මෙයාට කරදර කරපු කොල්ල ටික මේ පැත්තට එනවා කියලා. ඉතින් ග්‍රේගුයි රවුලි මේ පොඩි උන් සෙට් එක ආසර රිංගලා ඒගොල්ලොන්ගේ කෙනෙක් වගේ රඟපාලා මෙතනින් බේරෙනවා. ඉතින් මෙහෙම දවස් ගණනක් ගෙවිලා යද්දි මෙහෙට හිම වැටෙන්නත් පටන් ගන්නවා. ග්‍රේගුයි රවුලි සෙල්ලම් කර ඉද්දි ග්‍රේග් ගහන බෝල් පාරක් වැදිලා රවුල්ගේ අතත් කැඩෙනවා. ඉතින් මේ අත කැඩිච්ච සිද්ධියෙන් පස්සේ රවුලිට මෙයාගේ ක්ලාස් එකේ ගෑනු ළමයින්ගෙන් අවධානය ලැබෙන්නත් පටන් ගන්නවා. ඉතින් මේක දකින ග්‍රේග්ට නම් ජෙලස් හිතෙනවා. ඉතින් ඊට පහුවෙනිදා ග්‍රේග් රවුලිගේ අත කැඩලා තියෙන නිසා රවුලිගෙන් වැහි කබාය ඉල්ල ගන්නවා. ඉතින් ග්‍රේග් වැස්සෙම මේ පොඩි ළමයි ටික එක් කරගෙන එද්දි ග්‍රේග් දකිනවා අර කොල්ල සෙට් එකගේ වාහනය ඈතින් එනවා කියලා. ඉතින් මේකෙන් මෙයාට බේරෙන්න ඕන නිසා ග්‍රේග් අර පොඩි ළමයි ටික එතන තිබුණු වලකට දානවා. ඉතින් මෙතනදී අපිට දකින්න ලැබෙනවා මේ ඇවිත් තියෙන්නේ අර කොල්ල සෙට් එක නෙවෙයි වෙන කෙනෙක් කියලා. ඉතින් මේ ග්‍රේග් කරන වැඩේ දිහා පාරෙන් එහා පැත්තේ ඉන්න වයසක කෙනෙක් බලාගෙන ඉන්නවා. ඉතින් මේ ගෑනු කෙනා මේ ඉන්නේ රවුල් කියලා හිතාගෙන ඒ පැත්තට එද්දි ග්‍රේග් මේ ළමයි ටිකවත් දාලා මෙතනින් පැන ගන්නවා. ඉතින් මේ වයසක කෙනා දකින්න අර ළමයි ටික වල ඇතුළට වෙලා හොඳනම තෙමිතෙමි ඉන්නවා කියලා. ඉතින් ඔන්න ඊට පහුවෙනිදා උදා වෙනවා. ඊ අර වෙච්ච සිද්ධිය ඉස්කෝලේ ආරක්ෂකංශයට ආරංචි වෙලා තමයි තියෙන්නේ. අර ගෑනු කෙනා වෙච්ච සිද්ධිය ඉස්කෝලේ කියලා වගේ තමයි පේන්නේ නම් ඉතින්. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ රවුලිට ඉස්කෝලේ ආරක්ෂකංශයෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් රවුලි කොල්ලට මොකද උනේ කියලා නම් හිතා ගන්නවත් බැරි වෙනවා. ඊට පස්සේ රවුලිට සිද්ධ වෙනවා අර පොඩි ළමයින්ගෙනුත් සමාව ගන්න. ඉතින් මේ සිද්ධිය දිහා දුර ඉඳන් ග්‍රේග් බලාගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ ග්‍රේග් ගිහින් රවුල්ට කියනවා මේක සිද්ධ වුණේ මගේ අතින් කියලා. ඉතින් නොකරපු වරද රවුල්ට ආරක්ෂකංශයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙච්ච නිසා රවුලි ග්‍රේග් එක තරහ වෙනවා. ඉතින් ග්‍රේග්ට එයා කරපු වැඩේ වැරදි කියලා තේරිච්ච නිසාම ග්‍රේග් ගිහින් ඉස්කෝලේ ආරක්ෂක අංශයේ ප්‍රධානියට මේ වෙච්ච සිද්ධිය කියනවා.
ඒ නිසා ග්‍රෙග්ට ඉස්කෝලේ ආරක්ෂක අංශයෙන් නම් අයින් වෙන්න සිද්ධ වෙනවා. වගේම රවුල්ට ආපසු එයාගේ තනතුර ලැබෙනවා. ඉතින් ඔහම දවස් ගණනක් ගෙවිලා යද්දි රවුල්ට අලුතෙන් යාළුවෙකුත් හම්බෙනවා. ඉතින් මේක බලාගෙන බැරි නිසා ග්‍රේකුත් අලුත් යාළුවෙක් හොයාගන්න අදහසින් අර ට්‍රැකර් පැනපු කොල්ල ගෙදරට යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ තමයි ග්‍රේග්ට තේරෙන්නේ මෙයා නම් එයාගේ යාළුව කරගන්න කොහෙත්ම සෙට් වෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි ග්‍රේග් මෙතනින් පැන ගන්නවා. ඒ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්නනවා ඉස්කෝලේ නාට්‍යයකට චරිත තෝරනවා කියලා. ඉතින් කොහොම හරි ඔඩිෂන් එකෙන් අපේ ග්‍රේග්ට ප්‍රධාන චරිතයට තේරෙනවා. ඒත් මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය ගැහැණු චරිතයක්. ඒ නිසා ග්‍රේග් මේකට අකමැති වෙනවා. ඒත් එක්ක මෙතනට පැටි ඇවිත් කියනවා එයාට මේකේ ප්‍රධාන චරිතය ඕන කියලා කෑ ගහනවා. ඉතින් ටීචර් මෙතනට ඇවිත් කියනවා ඔයාට ඕන නම් ඇපල් ගහක චරිතයක් දෙන්නම් කියලා. හැබැයි ග්‍රේග් නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ග්‍රේග් මෙතන යන්න හදද්දිම චිරාග් කියනවා ඔයා ඇපල් ගහක් වුණොත් ඇපල් ගෙඩි වලින් පැටියට ගහන්න පුළුවන් කියලා. ඉතින් ග්‍රේග්ටත් මේක හොඳ අදහසක් කියලා තේරිලා ග්‍රේගුත් මේකට කැමති වෙනවා. ඉතින් ඊට පහුවෙනිද මේ නාට්‍ය පටන් ගන්නවා. ටික වෙලාවක් මේක නෝමල් විදිහට ගියත් පැටි කියවන්න පටන් ගන්න නිසා හැමෝම පැටිට ඇපල් ගෙඩි වලින් ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධිය නිසා ටික වෙලාවකින් මේ නාට්‍ය නවත්තන්න සිද්ධ වෙනවා. පැටිට නම් වෙන්නේ හොඳම වැඩේ තමයි. ඊට පහුවෙනිදා ඉස්කෝලේදී රවුලි ඇවිත් ග්‍රේග්ට කියනවා මම ඔයාගේ ගෙදර දාලා ගියපු මගේ සෙල්ලම් වල ටික මට ආපහු ඕන කියලා. ග්‍රේග් නම් කියන්නේ දෙන්න බෑ. දැන් නේව තියෙන්නේ මගේ ගෙදර නිසා කියලා. ඉතින් ඔහම ටික වෙලාවක් කියව ඉදී මෙතන පැටි ඇවිත් රවුල්ට කියනවා ග්‍රේග්ට ගහන්න කියලා. ඉතින් ටික වෙලාවක් යද්දි වටේම ඉන්න කට්ටිය ඇවිල්ලා මේ දෙන්නට ගහ ගන්න කියලා කෑ ගහනවා. ඉතින් ඒක නිසා මේ දෙන්නට වෙන කරන්න දෙයක් නැති නිසා ගහ ගන්න පටන් ගන්නවා. හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කාටවත් ගහන්නේ නම් නැහැ. මොකද මොන මගුලක් වුණත් මේ දෙන්න හොඳම යාළුවනේ. ඉතින් ටික වෙලාවක් යද්දි මෙතනට එනවා එදා මේ දෙන්නට අර කරදර කරපු කොල්ල සෙට් එක. මුන් ටික මෙතනට ඇවිත් තියෙන්නේ රවුලි වයි ග්‍රේග් වයි. අල්ලගෙන එදා කරපු වැඩේට පනිෂ්මන්ට් එකක් දෙන්න හිතාගෙන. අර කොල්ල සෙට් එක රවුලි වයි ග්‍රේග් වයි අර චීස් කෑල්ල තියෙන තැනට එක් කරගෙන එනවා. රවුල්ට අර කොල්ල සෙට් එක කියනවා අතන තියෙන චීස් කෑල්ල අරගෙන කන්න කියලා. ඉතින් රවුල්ට වෙන කරන්න දෙයක් නැති නිසා ඒ කරගෙන මෙයාට කන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතන පැටි දකිනවා චීස් කෑල්ල කවුරු හරි කාලා ඒක පැත්තක් වැටලා තියෙනවා කියලා. ඉතින් පැටි රවුලිගෙන් අහනවා ඔයාද මේ චීස් කෑල්ල කෑවේ කියලා. ඒත් එක්කම ග්‍රේග් කියනවා නෑ ඒක කෑවේ මම කියලා. ඉතින් මේ සිද්ධිය දුරින්දන් අර ඇන්ජි කියන කෙල්ල බලාගෙන ඉන්නවා. ඉතින් පැටි කෑ ගහනවා ග්‍රේග් තමයි මේ චීස් කෑල්ල කෑවේ කියලා. ඒත් එක්කම මෙතන හිටපු ළමයි ටිකත් ඔක්කොම දුවන පටන් ගන්නවා. ඉතින් ඕන ඔය සිද්ධියෙන් පස්සේ ග්‍රේගුයි රවුලි ආයමත් හොඳම යාළුවෝ වෙනවා. ඊට පස්සේ අපිට පේනවා ඉස්කෝලේ නිවාඩු දෙන දවසත් ඇවිල්ලා. ඉතින් පැටි රිපෝට් කාඩ් ළමයින්ට බෙදන ගමන් තමයි ඉන්නේ. පැටි ග්‍රේගේ කාඩ් එක ග්‍රේග්ට නොදී ඒක බිමින් තියනවා. පැටි හිතාගෙන ඉන්නේ අර චීස් කෑල්ල කෑවේ ග්‍රේග් කියලානේ. ඉතින් ඊට පස්සේ පැටි රවුලිගේ කාඩ් එක රවුල්ට දීලා රවුලියව බදා ගන්නවා. අනේ ඉතින් මේ මෝඩ කෙල්ල දන්නේ නැහැනේ චීස් කෑල්ල කෑවේ රවුලි කියලා. ඉතින් මේ දේ නිසා ග්‍රේග්ටයි රවුල්ටයි අර ඇන්ජි කියන කෙල්ලටයි හොඳටම හිනා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2010 වර්ෂයේදී රිලීස් වුණ Diary of a Wimpy Kid කියන පළවෙනි මූවි එක ඉවර වෙන්නේ. ඉතින් මේ සීරීස් එකේ ඊළඟ ආපු මූවිස් ටිකක් ගේන්න ඕන නම් පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මූවි එකේ මුලින් ඉඳන් බැලුවා නම් අපේ channel එක subscribe කරලා bell notification එක on දාගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ සුපිරි මූවි එකකින් ආයෙත් දවසක අපි හමු වෙමු.